පටන් ජීවන අරගලයෙන් හෙම්බත්ව සිටින මෙරට ජනතාවගේ මුවන්ගට සිනහවක් එක් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණා. කැකරුවන් සමග පැවති තුන්වැනි සවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් අති විශිෂ්ට ජයක් ලැබුණා. කල්ලිකේ ප්‍රතිමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්ුනේ කල්ලිලා ඇතිවුණු පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියානුවන්ට බන්දේසියට තබා පූජා කරයි. මෙම තරගයේ ආරම්භයේ පටන් ශ්‍රී ලංකා පන්දු වන්නට අත දිගහැර පහර දුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකටර්වන් සිය පන්දුවාර 20 අවසන් කළේ කඩලු පහක් වී ලකුණු 176ක් ලබාගෙන දින ගණනාවක් තිස්සේ ගෝලීන් වල රැඳී සිටමින් ප්‍රවේශ පත්‍ර මිලදීගත් 35000කට අධික ක්‍රීඩාලෝලීන්ගේ මෙන්බර්ස් රූපවාහිනී තිරය ඔස්සේ තරගයේ නරඹමින් සිටි දෙකෝටියකට ආසන්න ක්‍රීඩාලෝලීන්ගේ එකම ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය බවට පත්ව තිබුණේ ඔවුන් වත්මනේ මුහුණ දෙන අනීක විද දුක්ඛ තෝමනස්යන්ට ඉන් බිඳක හෝ ආශ්‍රසිල්ලක් ලැබෙන නිසා තරගයේ 17 වන පන්දුවාරයේ නිමවන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉලක්කය පන්දු 18කදී ලකුණු 59ක් බවට පත් තිබුණේ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයග්‍රහණයකට අවශ්‍ය ඉඩ 4 ලබා දෙමින් නමුත් හෙසල්වුඩ් යවූ තරගයේ 18 වන පන්දුවාරයේදී තරග කිහිපයක පටන්ම ඉන්ද්‍රාශීලීව උන් දසුන් ශානක නැමැති ප්‍රහාරකයා අවදි වුණා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ එම පන්දුවාරයට 6 පහර දෙකක් සහ 4 පහර දෙකක් සමගින් ලකුණු 22ක් ලබා ගැනීමට ඔහුට හැකිවීමයි. තරගයේ අවසන් වන්නට තවත් පන්දු කිහිපයක් ඉතිරිව තිබියදී මෙරට සුවහසක් ක්‍රීඩාලෝලීන්ගේ වෙනකට සතුටු කඳුළු එක්කද ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට අති විශිෂ්ට ජයග්‍රහණයක් පිළිකර දුන්නා. ජයග්‍රහණයේ නියමුවා වූ දසුන් ශානක පන්දු 25කින් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ කඩලු 4කින් ජයගත්තේ කලකට පසු මෙරට ක්‍රීඩාලෝලීන්ට උණුසුම් තරගයක අත්දැකීම් ප්‍රසිසේ විඳගන්නට අවස්ථාව උදා කර දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ වාර්තා වෙන සැනින් දසුන් ශානක සිය පිට ත්‍රිතිය තිසාරා ඔසවමින් සුවහසක් වූ ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් කණ්ඩායමේ ආචාර්ය පුද කරන්නට අමතක කළේ නැහැ.